Hello. Pagi lagi tu. Kolej. Kolej. tu. අයිබෝන් Aibo. අද මොකක්ද ටොපික් එක? Apa topik kita tu? අයිබෝන් Aibo. අද ටොපික් එක තමා එතිකල් AI. අපි Ethical. කලින් පාර කතා කරන්න AI ගැන. Hmm. දැන් නේද? ඒ කියන්නේ හරියට පාවිච්චි කරන්න බෑ නේද තියෙන දේ. Hari ni kan ni rules and regulations. එතකොට ඒ කියන්නේ ඒවා අර මේ අපි දැනගන්න ඕනේ ඒවා හරියට පාවිච්චි කරන්න. කාටවත් කාලතරක් වෙන්නේ නැති වෙන සරලව කිව්වා. සරල අර මුලින්ම අර කතාව කියන්නේ. ඔව්. නේද? මේක උනේ මං හිතන්නේ 2024 හරි 23 හරි එයා වැඩ කරලා තියෙන ওই සමාගමක. ඒකේ හෙඩ් ඔෆිස් තිබිලා තියෙන UK වල. එතකොට මෙයා ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ තමයි වැඩ කරලා තියෙන්නේ. එකපාරම ඊමේල් එකක් ඇවිල්ලා මෙහෙමයි මේ UK වල ඉන්න ලොක්කා ඔයාලට කෝල් එකක් ගන්න ඕනේ. මොකක් හරි ඔන්ලයින් කෝල් එකට සම්බන්ධ වෙන්න කියලා. අයියන් එයාට මැසේජ් එකක් එල්ල. ඔව් ඊමේල් එක. ඊමේල් එකක්. ඒ කියන්නේ මෙයා හොංකොං වල ඉන්නේ හෙඩ් ඔෆිස් එක තියෙන UK වල. ඉතින් එහෙන් තමයි ඊමේල් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙයාත් ඒ කෝල් එකට සම්බන්ධ වෙලා උනාට පස්සේ ඒ ලොක්කා කියලා මෙන්න මේ accounts වගේක් තියෙනවා මෙන්න මේවට සල්ලි දාන්න කියලා. එක account එකේ account ගොඩක්. හරිද? ඊට පස්සේ ඉතින් ලොක්කනේ කියන්නේ වීඩියෝ කෝල් එකෙන් ඇවිල්ලා ලොක්කා කියද්දි ඉතින් අවුලක් නැහැ නේ. කරන්න බැයි. ඊට පස්සේ කොහොම හරි අර ඩොලර් මිලියන 25ක් වගේ දාලා 25ක් ඒක account එකට දාලා ඊට පස්සේ තමයි මෙයා ටික ඒකයි කම්පැනියම සල්ලි දාන්නේ. ඔව් ලොක්කා කියලා කම්පැනි ඒ කියන්නේ ඒ බ්‍රාන්ච් එකේ. ඔව් ඉතින් ලොක්කනේ කියන්නේ ඊට පස්සේ මෙයා ඊට පස්සේ අර හෙඩ් ඔෆිස් එක පස්සේ කන්ටැක්ට් කරද්දී ඒගොල්ලෝ කියලා නෑ එහෙම කිව්වේ නෑ. මේ බලද්දී අර AI tool එකක් තියෙනවා deep fake කියලා. ඩීප් එක අර මේ මොනවද එහෙම ඔව්. රියලිස්ටික් විදිහට පෙන්නන. රියලිස්ටික්. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට පුළුවන් කෙනෙක්ගේ ෆොටෝස් අප්ලෝඩ් කරලා එයා වගේම වෙන කෙනෙක්ව හදන්න ඒකේ. හදලා ඕනනම් ඒක ලයිව් උනත් පාවිච්චි කරන්න පුළුවන්. deep ඒක fake වීඩියෝ කියලා. එකක් විදිහට නේ. වීඩියෝ එකක් විදියට. එතකොට අරයා කැමරාව ඉස්සර ඉඳන් කිව්වට අරයාට පේන්නේ අර හදපු මූණ. එතකොට ඒ හොරගම කරපු මිනිස්සයා කරලා තියෙන්නේ මේ ලොක්කගේ ෆොටෝස් ටිකක් හොයාගෙන මේ මෙව රවට්ටලා. ඒක ඩීප් එකකට දාලා ඩීප් එකකට දාලා ඉන්ටර්වියු එකක් විදිහට තියලා මිලියන 25ක් ඩොලර් මිලියන 25. 350 එන්නේ රුපියල ඩොලර් නේ USD. ඔව් ඒක 350න් වැඩි කරලා බලන්න ගන්න කියන කියලා නේ. මේ අන්න ඒව තමයි එතිකල් නෑ කියන්නේ. ඒක ඉල්ලීගලුයි එතිකලුයි මොකුත් නැහැ. ඒ කියන්නේ AI පාවිච්චි කරන කෙනා අනුව තමයි ඒක වෙනස් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් මං හිතන්නේ නීතිය අනුව දැන් AI පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා වැරදියට පාවිච්චි කරොත් ඉතින් ඔයා ගන්න ඕන වෙන්නේ. රෙස්පොන්සිබිලිටි එක ගන්නේ යූසර්. යූසර් AI වලට යනවා නෑනේ. AI රෙස්පොන්සිබල් නෑ. ඉතින් ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ ඒක අපි අර කන්ට්‍රැක්ට් එකක් ගහනවනේ. අය ඇග්‍රී කරනවනේ. ඒක ඉතින් ඒකේ තියෙනවා. දැන් මොකක් හරි වැරදියට හැදුවොත් එහෙම ඒ රෙස්පොන්සිබිලිටි එක යූසර් ගන්න කියලා ඒකේ දාලාම තියෙනවා. එතකොට ඉතින් ඔය ඉතින් AI හදන්නේ අරගඩ ගන්නේ. ඔව් ඒක හින්දා මේ දැන් අනිත් එක තමයි දැන් ඔය මොමුලන් දැකලා ඇති මම ළඟදී දැක්කා. මේ පෝස්ට් එකක් එහෙම තියෙනවා WhatsApp වල කෝඩ්ස් එවනවා. ඒ කියන්නේ වෙන අය ඔයාගේ WhatsApp එකට ලොගින් වෙන්න ඔයාගේ නම්බර් එක හොයාගෙන කෝල් කරලා කියනවා මෙහෙමයි ඔයගොල්ලෝ මොකක් හරි ටැග් එකක් හරි දිනලා තියෙනවා මට ඒ ටැග් හරි එවන්න ඔයා මේ ඔයාගේ ෆෝන් එකට දැන් කෝඩ් එකක් එයි ඒ කෝඩ් එක එවන්න කියනවා. එතකොට ඒ කෝඩ් එක ඇවිල්ලා අර එයාගේ ෆෝන් එකෙන් WhatsApp වලට එහෙම ලොගින් වෙන කෝඩ් එක. දැන් අපි ලොගින් වෙද්දී අර ෆෝන් එකට කෝඩ් එක මේ කෝඩ් එක. එතකොට ඒක AI දෙන්නේ. ඒක මෙහෙමයි AI කියන්නේ මං හිතන්නේ දැන් ඔය WhatsApp උනත් ඔය
ලොකුවට මැසේජසීම යවන්න පුළුවන් දැන් ඔය එක්ස්ට්‍රැක්ට් කරන ඒවා AI යූස් වෙනවත් ඇති ඒ යස් කරනවත් තියෙනවා එකැන එක පාර ෆෝන් නම්බර්ස් නිකන් 1000 ඇදලා හොයලා ඔක්කොම කරලා ගන්න පුළුවන් ටූල්ස් තියෙනවා එතකොට අර දන්න එක්කෙන දැන් කියවද්දී මම ඔය ළඟදී මේ බැංකුවක වැඩ කරන යාළුවෙක් කතා කරා එයා කියනවා ඉස්සර බැංකුවේ මේ කෝඩ් එවන්නේ උඩින් කියලා හරිද කෝඩ් එක උඩින් එවනවා ඒකල යට දාන ඉන්ස්ට්‍රක්ෂන්ස් මෙහෙමයි වෙන කාටවත් මේ කෝඩ් එක දෙන්න එපා PDF නෙවෙයි දැන් හිතන්න මොකක් හරි බැංක් එකකට හරි ලොගින් වෙනවා කියලා ලොගින් වෙද්දී අර ලොගින් ෆෝන් අපි රෙජිස්ටර්ලා තියෙන ෆෝන් නම්බර් එකට එනවනේ කෝඩ් එක ඒ කෝඩ් එකේ යට ගහලා තියනවලු ඉස්සර මේ කෝඩ් එක වෙන අයට දෙන්න එපා මේකෙන් ඔයාගේ බැංක් account එකට ලොගින් වෙන්න පුළුවන් ඒ වුණාට දැන් අර මේ වොච් වලට එහෙම එනවනේ වොච් වලට එද්දී යට කැල්ල පේන්නේ නැහැ ඒ හින්දා දැන් ගොඩක් බැංක් වල කරන්නේ උඩින් තමයි තියෙන්නේ මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ඒකලා ඒ ටික කියවන්න ඕනේ යට කියලා මැසේජ් කරලා හරි එතකොට ඒ කෝඩ් එක දැන් එවන්නේ මේ යටම එතකොට ඉන්ස්ට්‍රක්ෂන්ස් උඩ දාලා මේ යට කැලලට තමා මේ කෝඩ් එක වැටෙන්නේ එතකොට අරක ඔහොම යද්දි කියනවනේ මේක දෙන්න එපා ඔයාගේ කෝඩ් එක ඇක්සස් කෝඩ් එක කියලා එන්න එහෙම කියන අහුවෙන මිනිස්සු ඉන්නවා ඉතින් හොඳට ඒකනේ එහෙම ටාගට් කරන්නේ දැන් අපි කියන්නේ උඹලන්ට එහෙම කරන්න එපා කියලා ඒ කියන්නේ අපි කියන්නේ උඹලන්ට එතිකල් විදිහට අර මිනිස්සු රවට්ටන්න නැතුව AI පාවිච්චි කරන්න අනික දැන් ෆොටෝස් මැනිපියුලේට් කරන්න පුළුවන් ඒක ගොඩක් පේස් ඇති ගොඩක් සෙලිබ්‍රිටිස් ලටත් එහෙම වෙලා තියෙනවා දැන් අර ගොසිප් එහෙම හදන්න පුළුවන් නේද Google YouTube channel වල දැකලා ඇතිනේ මේ thumbnail වලට එහෙම දාලා තියෙනවා එක කතා හදලා බොරුට දාලා thumbnail එකත් එහෙම දාලා තියෙනවා සමහර ඒවා editing කියලා පේනවා ඒ කියන්නේ මෙහෙමයි දැන් ඉස්සර ඔන්න ෆොටෝස් එඩිට් කරන්න ලේසිනේ දැන් ඕන කෙනෙක්ට මොකක් හරි කරලා ෆොටෝ එක එඩිට් කරන්න පුළුවන් හැබැයි වීඩියෝ එකක් එඩිට් කරනවා කියන්නේ ලොකු වැඩක් නේ ඉස්සර එතකොට අර ඒ ටෙක්නිකල් දැනුම නැති අයට බෑ හැබැයි දැන් ඕන කෙනෙක්ට ඕන වීඩියෝ එකක් කරන්න ෆොටෝ එකක් කරන්න දැන් ඔය දැන් Google VO3 හරි ගමු නිකන් ෆොටෝ එක දාලා මේ මනුස්සයා මොකක් හරි කරනවා කියලා දැම්ම ඌ හදලා ඊට පස්සේ මේ ඒ කියන්නේ ඇත්ත විදිහටම වගේ හදලා දෙනවා නේද මේ අන්න ඒකයි එතකොට ඔගොල්ලෝ දැනගන්න ඕනේ හරියට ඒ පාවිච්චි කරන්න ඕනේ ඒ කියන්නේ ඕවා දැනගන්න එක හොඳයි මොකද නැත්නම් උඹලන්ට වෙන්නත් පුළුවන් ඒ ප්‍රශ්නේ මේ අනිත් එක තමයි තෝ සේෆ්ටි නේද එතකොට ඒකේ ලොකුම එක තමයි සේෆ්ටි ඒ කියන්නේ ඔයා දැන් දත්ත දානවා දැන් මේ chat gpt උනත් මේ ඔය sensitive data තියෙන කියන්නේ credit card numbers හරි ගොඩක් වෙලාවට දාන්න එපා කියලා තමයි කියන්නේ මොකද ඒක ඒ කම්පැනි එකට ඊට පස්සේ ආයිති ඒගොල්ලෝ මං හිතන්නේ ඒගොල්ලෝ කියන්නේ මොකද ප්‍රයිවසි එකක් තියෙනවා තියෙන දැන් ඒ වුණාට දැන් හිතන්නකෝ රජයෙන් හරි ඉල්ලනවා කියන දෙන්න වෙනවනේ අනික දැන් ඔය පාස්වර්ඩ් උනත් හරිද මේකත් මේ පෙරේද මම ඔය සොෆ්ට්වෙයාර් මේ ඉංජිනේර් අයිය කෙනෙක් එක්ක කතා කරගෙන හිටියා එයා කියනවා දැනට සේෆ්ටි 100% කියලා දෙයක් නැල්ලු ඒ කියන්නේ ඕනම දෙයක් හැක් කරන්න පුළුවන්ලු බ්‍රවුසර් එක දැන් ඔයා Google browser එකේ සේව් කරන්නත් එපා ඒ වුණත් මේ කොයි වෙලාවෙ හැක් වෙයිද දන්නේ නැල්ලු මොකද සමහරව දැන් අපි කියමුකෝ ඒවා සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරා කියලා ක්‍රැක්ට් වර්ෂන් වලට ගොඩක් සොෆ්ට්වෙයාර් ගේම්ස් නම් තමයි ගේම්ස් ඔය දෙක අරගෙන සමහරවිට ඔය පොඩි zip ෆයිල් එනවා ඉන්ස්ටෝල් කරන්න ඉන්ස්ටෝල් කරගමන් කම්පියුටර් එක හැක් කරනවා ඒ කියන්නේ ඒවා ඉන්ස්ටෝල් කරන්න බෑනේ ඇන්ටිවයිරස් එක ඔන් තියෙන ඒගොල්ලෝ කියනවානේ ඇන්ටිවයිරස් එක ඔෆ් කරලා version එක ඉන්ස්ටෝල් කරනවා අනිවාර්යෙන් ඇන්ටිවයිරස් එක ඔෆ් කරන්න කියලා ඒතකොට එහෙම වුණාම ඉවරයි ඒතකොට ඉන්ෆිල්ට්‍රේට් වෙලා එතකොට අරයා කියන විදිහට එහෙම 100% හැක් කරන්න බෑ කියලා දෙයක් නැල්ලු දැනට ලෝකෙ හොයාගෙන තියෙන එකම ඔප්ෂන් එක මාස 3න් තුනට පාස්වර්ඩ් එක මාරු කරන විතරයි වෙන කරන්න දෙයක් නැහැ මොකද එකපාරම අර මිලියන ගණන් data උස්සනවා ඔය මොකක් හරි හැක් කරලා එතකොට ඉතින් පාස්වර්ඩ් එක මාරු කරාම විතරයි බේරෙන්න පුළුවන් දැන් ඒක විතරයි තියෙන ඔප්ෂන් එක බලන්න ඔව් ඒකල මේ පාස්වර්ඩ් එක ඉතින් අමතක කරන්න එපා ඒක මට ඒ කියන්නේ ඕකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ හැකර් කරන්නේ දැන් ඔයාගේ බැංක් මොකක් හරි ඩීටේල්ස් ගන්න ඕන නම් එයා බැංකුව හැක් කරන්න යන්නේ නැහැ මොකද ඒක ලොකු වැඩක් නේ මෙයා කරන්නේ මොකක් හරි කොනක් අල්ල ගන්න. කියන්නේ පොඩි දෙයක් කියමුකෝ අපි කියමු ඔයගොල්ලන්ගේ මොකක් හරි Gmail එක හරි මොකක් හරි පොඩි දෙයක් හොයා ගන්නවා. හරිද? ඊට පස්සේ ඒක හරහා
එක වෙන එක ලොගින් වෙනවා ඒක හර හොම ලොගින් ඔහොම ගිල්ල දැන්ර බෑන්ක් එක එකට ආහම ඒවලර ඕතන්ටිකේට්ටන්න කෝඩ්ඩෙන් ඉල්ලනවා එතොරේ කෝඩ්ඩන්නේ පොරගාව තියෙන ඩිවයිස්වල් එතකොට ඒවා හරහා තම ලොගින් අර එක කොනක් ඇති ඒක දිගට හරහට ඉටවසේ අල්ලගෙන යනවා මේ දැන් ඔය අයකෝ ඉතින් පැටේ දලා ති ලේසි ප්‍රොසස් කරන දැන් කෝඩ් ලියන කොච්චර අපිට මේ ඇප් එකක් පුන ඒක පස්සේ මේන්ටේන් කරන්න එක වෙනම කතාවක් ඒක හදන්න නෑ නේද ඕන වැඩේ කරගන්න පොඩි දෙයක් කරගන්න පුළුවන් නේ ට්‍රයිල් මාක් කරගෙන ඒක පීරියඩ් එකක් මාක් කරගෙන පුළුවන් ඒක හින්දා මේ ඒකයි ආය අන්තිමට ඔය ඇසයින්මන්ට් වලට ඇසයින්මන්ට් වලට මේ පාවිච්චි කරන්න එපා නේ හොර කරන්න මෙහෙම ඉතින් අයිඩියා එකක් ගන්න පාවිච්චි කරන්න අවුලක් නෑ ඒ කියන්නේ හිතන්න අපේ කාලේ තිබ්බේ නෑ අපි මේ කට්ට ගාලා කරේ කොච්චර කට්ට ගෑවද නෑ නෑ ඒ කියන්නේ ඒක හිතන්න එපා නේද හිතලා නෑ අයිඩියක් ගන්න කරික ෆෝමැට් එකකට හදාගන්න නම් හොඳයි ඒ කියන්නේ දැන් වැඩිතින් එහෙම කරත් දැන් ඒයි දැම්මත් අවුවෙනවා හැබැයි ඒකට විදි තියෙනවා ඒයි පාවිච්චි කරලා ඒක මැනිපියුලේට් කරන්න ඒකට ඉතින් මේ ආගේ ඒ කියන්නේ ඕක දැන් ප්‍රශ්නේ තියෙන්නේ මං හිතන්නේ මේ ඔය දැන් කම්පැනි වලින් එහෙම කේස් දානවා දැන් හොඳට ඩිග්‍රී අරගෙන ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් අප අරන් ආවට වැඩක් කරගන්න බෑ මොකද ඉතින් හොර කරලා කොහොම කරන් ඇවිල්ලා පාස් වෙනවා හැබැයි ඉතින් ඩිග්‍රී ගන්න ජොබ් එකක් කරන්න ඒක කරන්න වෙනවා හම්බ වෙන්න ඕනේ හම්බ වෙනවා දන්නේ ඒක ඩිපෙන්ඩන්ට් කවන්න එහෙනම් අදට මම හිතන්නේ අපි එතිකල් පැත්ත පොඩ්ඩක් කවර් කරා තේරුම් කළ දෙන්න එක භයානක පැත්තකුත් තියෙනවා බිය කරු සසර හරියන ඊළඟ දවසේ අලුත් එකක් අලුත් ටොපික් එකක් ගෙන බයි